අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අද අපි සූදානම් තවත් ලස්සන රචනාවක් ඔබත් එක්ක ලිවීමට පුරුදු පුහුණු වෙන්න. අද මම තෝරගන්න මාතෘකාව තමයි මගේ විනෝදාංශය. මගේ විනෝදාංශය. දැන් අපි දැකලා තියෙන විශේෂ කාරණයක් තමයි හුඟක් දුවදරුවෝ විනෝදාංශය කියන්නේ මොකක්ද කියන එක සහ විනෝදාංශයක් කියන්නේ විනෝදාංශයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා නොදන්න බව. ඉතින් ඒ නිසා ආදරණීය දුවේ පුතේ මුලින්ම මම විනෝදාංශයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න ඕන. විවේක කාලයේදී අපි සිදු කරන ඒ වගේම අපේ සිතට සතුටක් ගෙන දෙන ඒ වගේම ඒ ක්‍රියාකාරකමෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන ඒ වගේම ප්‍රයෝජනවත් යම් දෙයක් අපට ලැබෙන දැනුම වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාකාරකමක් ප්‍රායෝගික දෙයක්. එහෙම නැතිනම් ශාරීරික ක්‍රියාකාරකමක්. එහෙමත් නැතිනම් සතුන්ට මිනිසුන්ට යහපතක් වෙන දෙයක්. මෙන්න මේ වගේ දෙයකට අපිට විනෝදාංශයක් කියලා කියන්න පුළුවන්. මේකේ පළවෙනිම දේ විනෝදාංශයනේ. ඒ නිසා සතුට, විනෝදය, සැනසුම කියන දේ ලැබෙන්නම ඕන. දෙවැනි කාරණාව අපි මේක ප්‍රධාන වශයෙන්ම හැමදාම මූලිකවම කරන දෙයක් නෙමෙයි. අපේ එදිනෙදා වැඩ කටයුතු වලින් අනතුරුව එහෙම නැතිනම් වෙහෙස මහන්සිය නිවා ගැනීමට පුංචි විවේක කාලයකදී අපි සතුටින් කරන ක්‍රියාකාරකමක්. ඒ වගේම තමයි මේ විනෝදාංශයෙන් කාටවත් හානියක් කරදරයක් වෙන්න බෑ. සතුන්ටවත් මිනිසුන්ටවත් පරිසරයටවත් ඔබගේ විනෝදාංශයෙන් හානියක් කරදරයක් වෙන්න බෑ. සතුන්ට පරිසරයට මිනිසුන්ට ඒ වගේම ඔබට යහපත් ප්‍රයෝජනයක් තියෙන දෙයකට තමයි අපි විනෝදාංශයක් කියලා කියන්නේ. දැන් විනෝදාංශ ටිකක් බලමුකෝ. පොත් කියවීම. ඒක හොඳම හොඳ විනෝදාංශයක්. පිහිනීම. භාවනා කිරීම. දැන් භාවනා කිරීම වගේ කියනකොට අපිට හිතනවා ඒක විනෝදාංශයක් බවට පත් වෙනවද කියලා. මෙහෙමනේ. භාවනාව වගේ දෙයකින් අපගේ සිත සතුටටපත් වෙනවා. හැකියාවන් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කරන මානසික තත්ත්වය හදලා දෙනවා. දැන් ඔබ සිත සුවපත් කිරීම කරන්නේ. ඉතින් අපිට ඒක පුළුවන් දිනපතා සිදු කරගෙන යන්න. ඒ වගේම තමයි සංගීතයට සවන් දීම, කතන්දර, කවි, නිසඳැස් ලිවීම. ඒ වගේම තමයි මුද්දර එකතු කිරීම, තව ගෙවත්තක් සෑදීම, තව ගෙමිදුල අලංකාර කිරීම. ඒ වගේම තමයි සමරු සටහන්, සමරු පොත්, එහෙම නැත්නම් අපි බුක්මාක් කියලා කියන්නේ අන්නේ වගේ බුක්මාක් ආදී එකතු කිරීම. මුදල් නෝට්ටු විවිධ රටවල එකතු කිරීම. ඒ වගේම කාසි වර්ග එකතු කිරීම. මෙන්න මේ විදිහේ විනෝදාංශ ගොඩක් අපට හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ අතරින් ඔබට මට වැදගත් වෙන සහ මම කැමතිම විනෝදාංශයක් තමයි ඔබ වෙනුවෙන් අද මම වැකි නිර්මාණය කිරීමට තෝරාගත්තේ. මම අද තෝරගත්තු විනෝදාංශය තමයි පොත් ඒ වගේම පුවත්පත් කියවීම. පළවෙනි වැකිය මම ගොඩනගන්නේ මෙන්න මේ විදිහට. බලන්න මේ රටාව ඔබට අඳුර ගන්න පුළුවන්ද කියලා. ළමා පොත් සහ පුවත්පත් කියවීම මගේ විනෝදාංශය වෙයි. මම ළමා පොත් කියවන්න කැමතියි. ඒ වගේම ළමයින් වෙනුවෙන් පුවත්පත් තියෙන යන්නේ පුවත්පත් කියවන්න, කතන්දර කියවන්න, ඒ වගේ තියෙන චිත්‍ර අඳින්න, ප්‍රහේලිකා සම්පූර්ණ කරන්න මම කැමතියි. ඒ නිසා මම පළවෙනි මේ වැකිය නිර්මාණය කරනවා මෙහෙම. ළමා පොත් සහ පුවත්පත් කියවීම මගේ විනෝදාංශය වෙයි. මගේ විනෝදාංශයයි කියලා මම අවසන් කරන්න ගියේ නැහැ. අපේ දුවදරුවන්ට ආඛ්‍යාතය පිළිබඳව කියලා දෙන්න ඕන නිසා තමයි මම වෙයි කියන වචනේ දාලා අවසන් කළේ. ඉතින් ඒකත් ඔබ හුරු වෙනවා නම් ඔබට වටිනවා. මගේ විනෝදාංශයයි කියලා අවසන් කරන අවස්ථාවක් තියෙනවා. මගේ විනෝදාංශය වෙයි කියලා අවසන් කරන එක ඊට වඩා පරිපූර්ණ බව මතක තියාගන්න. දෙවැනි වැකිය
පොත් කියවීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් ගැන මම කියනවා. ඒකනේ අපි පොත් කියවන්නේ. පොත් කියවීමෙන් දැනුම හා විනෝදය ලබාගත හැකි වෙයි. දැන් බලන්න මෙතන විනෝදාංශයක් නිසා ඒකේ තියෙන්න ඕනේ විනෝදය. දැන් මෙන්න බලන්න මම ආඛ්‍යාතය හඳුනා ගන්නවා මේ හැකි වෙයි. පොත් කියවීමෙන් දැනුම හා විනෝදය ලබාගත හැකි වෙයි. පොත් කියවීමෙන් තමයි ලැබෙන්නේ. එතකොට දැනුම හා විනෝදය රසවින්දනය පොත් කියවීමෙන් ලැබෙනවා. එහෙම වෙන්නේ කොහොමද? දැන් විනෝදය ලැබෙනවා නම් ඔබ හිතලා බලන්න. සුරංගනා කතාවක් කියවනවා. ලස්සන කවියක් කියවනවා. එතකොට ඔබට සතුටක් දැනෙනවා. ඒ සුරංගනා ලෝකයේ ඔබ තනි වෙනවා. ඉතින් පොත් කියවීමෙන් අපට දැනුම වගේම විනෝදයක් ලැබෙනවා. තුන්වෙනියට මම ගලපනවා වැකියක්. මේ වැකිය නිර්මාණය කරපුවාම ඔබට මතක් වෙන කවි පන්තියක් තියේවි. ඔබට මතක් වෙන කවි පන්තියක් තියේවි. ඔන්න බලන්න. පොත්වල තිබෙන කතා අතර මම කුරුල්ලෙකු මෙන් නිදහසේ පියඹා යමි. බලන්න. පොත්වල තිබෙන කතා අතර මම කුරුල්ලෙකු මෙන් නිදහසේ පියඹා යමි. මෙතන වැකිය තමයි පියඹා යමි. පියඹා යමි. කවුද පියඹා යන්නේ? මම. ආඛ්‍යාතය පියඹා යමි. මම තමයි පියඹා යන්නේ. ඒ වගේම තමයි මෙතන තියෙනවා ලස්සන උපමාවක්. හඳුරගත්තද? ඔව් ඔබ හරි. මේ තියෙන්නේ කුරුල්ලෙකු මෙන්. මම පියඹලා යන්නේ කුරුල්ලෙකු මෙන්. පොත්වල තිබෙන කතා අතර මම කුරුල්ලෙකු මෙන් නිදහසේ පියඹා යමි. දැන් ඔබට මතක් වුණාද මොකද්ද මම ඒකට මුල් කරගත්තු කවි පන්තිය කියලා? මතක නම් කියන්න. කවි පන්තිය තමයි පොත් කුරුල්ලා. පොත් කුරුල්ලා කවි පන්තියෙන් තමයි මේ වැකිය මම නිර්මාණය කළේ. ඉතින් මගේ විනෝදාංශය වගේ මාතෘකාවක් ඇත්තටම පුංචි දුවා දරුවන්ට ලියන්න අපහසු මාතෘකාවක්. මතක තියාගන්නත් සමහර දරුවන්ට අපහසුයි. ඒ තමයි අපේ අත්දැකීම. ඉතින් මේ විදිහට වැකි ටිකක් නිර්මාණය කරලා පොත් කියවීමේ ප්‍රයෝජන එහෙම හඳුනගෙන වැකි ටික අර්ථවත්ව නිර්මාණය කරපුවාම ඔබට නිවැරදි රචනාවක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ අපේ රචනා වැඩසටහන ඔබට අරගෙන එන ස්මාර්ට් ප්‍රයිමරි YouTube channel එක subscribe කරන්න කියලා ඔබට ඉල්ලා සිටිනවා. ඔබට රචනා ලියන්න හුරු වෙන්න අවශ්‍ය මාතෘකා තිබෙනවා නම් මේ මාතෘකාට ඔබට පුළුවන් කමෙන්ට් කරන්න. තවත් මේ වගේම හොඳ රචනාවක් ලියන විදිය ඉගෙන ගන්න තවත් දවසක හමු වෙමු. සියලුම දුවා දරුවන්ට සුබ දවසක් වේවා. ආයුබෝවන්.